ගැලීමක්. ඒක අදාළ වෙන්නේ නැහැ. ඒක මට අදාළ කරගන්න බෑ. ඒක කොච්චර දැඟලුවත් රකින්න බෑ කියලා දැනගත්තොත් යම් කිසි කෙනෙක් අත්දැකීමෙන්ම දැනගත්තොත් අපේ පින්වත්නි අන්න ඒ තැනැත්තාට රකින්න ඕනේ කියලා අදහසක් එනවද? රකින්න බැරි දෙයක්. රකින්න බෑ කියලා ප්‍රත්‍යක්ෂයෙන් දැනගත්තොත් රකින්න දඟලනවද? නේද? රකින්න බෑ කියලා ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැනගත්තොත් රකින්න දඟලන්නේ නෑ හිත. එහෙනම් රකින්න බෑ කියලා ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැනගන්න නම් ඔය පංච උපාදානස්කන්ධයමනේ රකින්න හදන්නේ. නේද? ඒක ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගත්තොත් රැක්ම කියන එක ඇති වෙන්නේ නෑ. රැක්ම කියන එක ඇති වෙන්නේ නැත්නම් උපාදාන ඇති වෙන්නේ නෑ. උපාදාන නැති වෙන්න බය ඇති වෙන්නේ භවය ඇති වෙන්නේ නෑ. එහෙනම් අපි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගන්න හදන මේ ගැනිල්ල ඔය භව චක්‍රේ කඩන තැනක්.